ඉතින් මම පළවෙනි පාට මේ නම් ඇත්තටම කියනවා නම් ඉතාලියේ තියෙන පොලකට ආවේ බොරු කියන්න ඕනේ නෑනේ. ඉතින් ස්ට්‍රීට් මාකට් එකකට ආවේ පළවෙනිම වතාවට. මේ පැත්තේ චීස් තියෙනවා. බලමු ඉතින් චීස් කොහොමද කියලා. මෙතන තියෙනවා සාමාන්‍යයෙන් පරණ කියන්නේ අවුරුදු ගාන පරණ චීස් වර්ග තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ඒ චීස් වර්ග. ඉතින් මේවා නම් අවුරුද්ද සමහරක් වෙලාවට අවුරුදු දෙක එහෙම අවුරුදු 5 එහෙම පරණ චීස් තියෙනවලු ඉතින්. ඉතින් තව චීස් එකක් තියෙනවා මේ නම් ඇවිල්ලා ඔය ලංකාවේ අපි මේ දුමේ දාලා වේලන්නේ මස් ජාති අන්නේ වගේ තමයි මේකත් සීසන් කරලා තියෙන්නේ. මෙතන හැම්බර්ගර් තියෙන වර්ග තියෙනවා. ඉතින් තව චීස් එකක් තියෙනවා පට්ට ගඳයි ඒක. මේ ගන්නේ උනා රහයි පට්ටම රහයි ගඳයි. ගඳට කන්න හිතෙන්න දෙනවා කෑවුත් කෑල්ලක් කන්න හිතනවා ඒක. මේ පේනවනේ අස් කරනවා මේ පොළ. ඉතින් මම වෙලාවක පොළක වීඩියෝ එකක් අරන් එන්නම් ඕගොල්ලන්ට. ගණන් නම් අඩුයි සාමාන්‍යයෙන්. ඉතින් අපි තව ටිකක් ඉස්සරහට යම් බලන්න මේ අර මුළු තැන්ගෙල අවශ්‍ය බඩු තියෙන තැන. මේ පැත්තේ තියෙනවා එළවලු ಜಾති. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මෙන්න මේ මෙතන තියෙන්නේ මේ නිරුම් මලක් වගේ එළවලු එක. මේක මාර රහයි. මේක දෙකට පල්ලා මේක ඇතුලේ තියෙන මේ ඉස්සලා පෙති පොඩ්ඩක් සුද්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ දෙකට පල්ලා ඇතුලේ තියෙනවා කෙන්දක් ඒක අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ තම්බලා පොඩ්ඩක් බටර් ටිකක් දාලා මේ ෆ්‍රයි කරලා හරි කන්න පුළුවන්. තමන්ගේ කටේ රහට හදා ගන්න පුළුවන් ඒ කෑම එක. ඉතින් මේ ඉස්සරහට යද්දී ඉස්සරහා දෙනවා වෙරළු අච්චාරු. මේ තියෙන්නේ වෙරළු අච්චාරු. මෙතන තියෙනවා කරෝල වර්ග වගේ ඒවා චට්නි ಜಾති තියෙනවා. මේ කරෝල එක දැක්කම මට මේ බොම්බිලි මතක් වුණා. මම බොම්බිලි කෑවේ නැහැ එන කාලෙකින්. මේ තියෙන වෙරළු අච්චාරු. ඉතින් මට මේ ඔලිව් අච්චාරු එක දැක්කම වෙරළු අච්චාරු එක මතක් වුණේ. ඉතින් මේ මම ආරාසයි බොම්බිලි ගන්න. මේ ඇවිල්ලා අර අපේ ලංකාදීන් කීරමින් වගේ ඔන්න චට්නි දාලා තියෙන්නේ මේ පැත්තේ මේක. ඉතින් බොම්බිලි නම් මාර රහයි කෑවේ නෑ එන කාලෙකින්. මං ඉස්සරහට ඕගොල්ලන්ට තව වීඩියෝ වගේක් අරන් එන්නම්. පොලක සම්පූර්ණ වීඩියෝකුත් අරන් එන්නම්. ඉතින් මේ තියෙන්නේ නට්ස් වර්ග මෙතන තියෙන්නේ. මේ හදිස්සිය තමයි ඇත්තටම කියනවා නම් මම මේ යන ගමන් දැකලා ඉවරලා මේකට ඇවිල්ලා වීඩියෝ එකක් කරන්න හිතුණා ඔයගොල්ලන්ට පෙන්නන්න. තව වීඩියෝ දෙක තුනකුත් අරගෙන මම යනවා ගෙදරට. ඉතින් මාව ෆලෝ කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් එහෙනම්